කලින් වීඩියෝ එකේදී අපි ඔයාලට කිව්වා jobbay.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. රෙජිස්ටර් වුණු ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ ඔයාගේ මූලික විස්තර තුලත් කරලා jobbay ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරගන්න එක. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එක දැක ගන්න පුළුවන්. දැන් ඔයා රෙජිස්ටර් වෙලා ඉවරයිනේ. ඔයාට තියෙන්නේ jobbay ප්‍රොෆයිල් ජෙනරල් කියන තැනට ගිහිල්ලා ඔයාගේ පින්තූරයක් ඇඩ් කරන එක. පින්තූරය ටිකක් ප්‍රොෆෙෂනල් පින්තූරයක් වුණොත් හොඳයි. මොකද ඔයාගේ account එකේ ඔයාගේ රූපේ විදිහට පේන්නේ මෙන්න මේ පින්තූරේ. ඒ නිසා ටිකක් වැදගත් විදිහට හදපු පින්තූරයක් ඔයා මේකට ඇඩ් කරන්න. ජෙනරල් ප්‍රොෆයිල් එකේ edits වලට ගියාට පස්සේ ඔයාට ඔයාගේ register details මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ about section එක හදනකොට පොඩ්ඩක් කෙටියෙන් ඔයා ගැන පැහැදිලිව විස්තරාත්මක වෙන විදිහට කරුණු ඇතුළත් කරන්න. කරන්ට් ජොබ් කියන තැනදී ඔයා දැනට ජොබ් එකක් කරමින් ඉන්නවා නම් අන්න ඒ ජොබ් රෝල් එක මොකක්ද කියලා ඔයාට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ඔයා මොන වගේ රැකියාවක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ කැරියර් ගෝල් එකට ගියාට පස්සේ ඔයා අවසානයේ achieve කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ජොබ් රෝල් එකක්ද කියන දේ සඳහන් කරන්න. ඒ කියන්නේ අවසානයේ ඔයා බලාපොරොත්තු වෙන achieve කරන්න ආසාවෙන් ඉන්න ජොබ් රෝල් එක මොකක්ද කියලා සඳහන් කරන්න. ඊට පස්සේ work area එකේ ඔයා work from home කරන්න කැමතිද? ඊට පස්සේ ඔයාගේ residence area එකෙන් පිටද? ඒකෙන් ඇතුළතද? නැත්නම් පිටරට ජොබ් එකක් කරන්න කැමතිද? අන්න ඒ වගේ දේවල් ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඩෙන්ටි කාඩ් එකේ තොරතුරු සඳහන් කරද්දී ඔයාගේ ඩෙන්ටි කාඩ් එක අගට V අකුර තියෙනවා නම් V අකුර කැපිටල් විදිහට සඳහන් කරන්න කියලාත් මේකේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ data ටික save කරන්න. data ටික save වුණාට පස්සේ ඔයාට පුළුවන් dashboard එකට ගිහිල්ලා back වෙන්න. dashboard එකට ගිහිල්ලා ඔයාට edits වලට ගියා නම් ඔයා fill කරපු details ටික ආපහු බලා ගන්න පුළුවන්. දැන් ඔක්කොම fill වෙලා තියෙන්නේ.